ඕගලන්ට දැන් අපි ඇල ඉන්නේ ගොඩක් පල්ලෙහා ඇල තියෙන්නේ අපේ. අපි දැන් ගොඩක් ඇල පහු කරගෙන ඉන්නේ. මේ දියසුලියක් තියෙනවා. අපි ගොඩක් ඇල පහු කරගෙන ආවා දැන්. සෝරි සමාව වෙන්න ඕගලන්ට මුල් ටික ගන්න බැරි වෙන එක මගේ අතින් වීඩියෝ එක කට් වෙලා අවුලක් කරගන්න එපා. ඒක මම යන ගමන් පෙන්නන්නම්. මේ බලන්න. හොඬපර කියන්නේ මේ ප්‍රදේශයේ දුර්ලභ ස්ථාන දෙයක්. මදුරුවත් කනවා මොනවා කරන්නද? ඉතින් වීඩියෝ එක නරඹමු. මේ ගොඩක් ගස් කොළන් වැහිලා බලන්න. අපේ දෙනුවන් මල්ලි දෙමිලා මොනා කරන්නද? hina යනවා තමයි. හරි මල්ලි මේ තියෙන්නේ හොඬපර ගහ. මේ කඳ තැඹිලි පාටින් යුත් මේ හොඬපර ගහ තාමත් සුවිශේෂී දෙයක්. අපේ ගමේ තියෙන එකම හොඬපර ගහ මේ තියෙන්නේ මේ ආශ්‍රිතව ගෙඩි කාලයකට හැදෙන්නේ. දැන් මේ කාලේට නෑ ගෙඩි. මේ බලන්න මෙතනත් දියසුලියක් තියෙනවා. අපි මෙතනින් ගමන නිමා කරනවා මල්ලි. සෝරි ගමන නිමා කරනවත් එක්ක අපි අහපව් යනවනේ ගෙදරකට. ඒ ගෙදරට අපි ඔන්න දැන් අපි අහපව් හැරෙනවා. දෙනුවන් මල්ලි තෙමුණ හොඳටම ඒක අවුලක් නෑ නේද මල්ලි? අපි දැන් ඕගොල්ලන්ට පෙන්වන්න බැරි වුණ ටික පෙන්වන්නයි මේ යන්නේ. යන්. හරි මල්ලි. පරිස්සමෙන් අපි ආපු ගමනින්ම අපි යන්. සුන්දර ප්‍රදේශයක්. ගොඩක් හීතලයිලු මල්ලිට. අපි ගමන ඉක්මන් කරමු. හරි ඉක්මන් කරමු මල්ලි. අපිත් එක්කම රැඳිලා හිටියොත් ඕගලන්ට මේ වගේ hina යන සහ දුර්ලභ දර්ශන බලා ගන්න පුළුවන්. මමත් බාගෙට තෙමිලා ඉන්නේ මල්ලි. අපි දෙන්නම තෙමිලා ඉන්නේ. තවත් දියසුලියක් දර්ශනයක් බලන්න ලස්සන දර්ශනයක්. බලන්න. අපි මේ ඉන්නේ අල පල්ලෙහා. අපි එක වීඩියෝ එකකින්